හැමෝටම සුබ දවසක්. අද අපි බලමු ගෙදරදීම කොහොමද අපි කොත්තුවට හදාරන්න කියලා. අපි යන්න අපේ වීඩියෝ එකට. අපි මුලින්ම කොත්තුවට අවශ්‍ය ඩෝ එක හදාරන්න ඕන. එතකොට අපි මේකට පිටින් කොත්තු රොටි ගන්න නැහැ, මම හදාරන්නවා. එතකොට මේකෙදී අපි පාන් පිටි දැන් 500ක් අරන් තිනවා. ඒකට දැන් ලුණු වතුර හොඳට ඉහලා මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ වතුර පොඩ තමයි අපි එකතු කරන්නේ. මොකද මේ ඩෝ එක අතේ ඇලෙන්නේ නැති ගාන තමයි හදාගන්න ඕන. හරියට පදම ගන්න ඕන නිසා වතුර පොඩ තමයි එකතු කරන්නේ. අපිට ඇති කියලා හිතුනදී වතුර නවත්තලා ඩෝ එක හොඳට අනාගෙන යනවා. දැන් මේ ආකාරයට හොඳට ඩෝ එක අපි අනා ගන්න ඕන. අනාගෙන පදම ගන්න ඕන, අතේ ඇලෙන්නේ නැති ගාන සහ සොෆ්ට් විදියට අන්තිමටම තියෙන්න ඕන. මොකද නැත්තම් මේ අපිට අවශ්‍ය මේ පදම ගන්න බැරි වෙනවා. දැන් මෙන්න මේ ආකාරයට ඩෝ එක අපි හදාගෙන ඉවරයි. දැන් මේකට උඩින් හොඳට පොල් තෙල් දාලා කවර් කරලා අපි ලන්ච් ෂීට් එකකින් ආවරණය කරලා තිනවා. පැය 5ක් 6ක් විතර මේක හොඳට මේ වෙන්න ඕන. පිපෙන් අරින්න අපි තියන්න ඕන. ඊට පස්සේ අපි ආයේ මේක පොඩි බෝල වලට කඩාගෙන ආයේ පැයක් විතර මේක අපි තියනවා. දැන් අපි කොත්තුවට අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය ටික අපි ලෑස්ති කරගන්න යමු. අපි එතෙන්දී හම්බෙමු. අපි මෙතැන්දි අරන් තිනවා කරපිංචා, සේර, කැරට්, ලීක්ස්, සුදුලූරු, ලූණු, ලීස් කොළ, ඒ වගේම අමු මිරිස් අපි අරන් තිනවා මෙතනට මේ කොත්තුව සඳහා. අපි පැය 5ක් 6ක් විතර මේක හොඳට පිපෙන්න කියලා දැන් මේ ආකාරයට ගුලි වලට කඩාගෙන ආයේ විනාඩි පැය භාගයක් විතර වගේ අපි මේක වහලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් පරාට ටික අපිට හදාගන්න. මෙන්න මේ වගේ හීනියට කපා ගන්න ඕන පරාට ටික පොඩිවට ලොකු වෙන්න තියෙන්න. හීනියට කපා ගන්න ඕන. එතකොට මෙන්න මේ වගේ පෝෂන් එකක් තමයි එන්නේ ග්‍රෑම් 500ට. ඉතින් ඊළඟට අපි බලමු කොත්තුව හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ තමයි ෆයිනල් අවුට්පුට් එක විදියට ආව. ඉතින් දැන් තියෙන රස බලන්න. ඔයාලත් හදලා බලන්න. ඊටම පහසුවෙන් ඔයාලටත් ගෙදරදීම කොටුවක් හදන්න පුළුවන්.